හාමුදුරුවෝ අපි කවුරුත් දන්නේ කෙනෙක් ලාස් වෙගාස් නගරේ අපේ විතර හිතවත්කම පවතින නිතරම පන්සලට යන දාන ඒ ආදි වශයෙන් ඒවට සම්බන්ධ වෙන අපි හාමුදුරුවෝ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම හේවොල් සුනිම් හිමි සෙන් භාවනා මධ්‍යස්ථාන අපේ පැරණි හාමුදුරුවෝත් මේ ලොස් ඇන්ජලිස් ඉඳලම මම අඳුරනවා මේ ගොඩ හුඟක් ඇමරිකන් ජාතික පිරිස එක්ක වැඩ කරන හාමුදුරුවෝ. අපි හාමුදුරුවන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉන්පසු වැඩ සිටින්නේ කහට රුප්පේ විමල රත්න හාමුදුරුවෝ අතන. නාහිමි බර්ක්ලි බුද්දිස් විහාරාධිපති බර්ක්ලි පන්සලේ සෑන් ෆ්‍රැන්සිස්කෝ ගියොත් ඉතින් අලංකාර පොඩි පන්සලක් තියෙනවා මල් වවල හරි ලස්සනයි අපිට ගියාම සලකනවා අපි නිතර කටින පින්කම් වලට සහභාගී වෙනවා ඒ හාමුදුරන්ගේ මධ්‍යස්ථානයේ ඒ වැඩවලට ඒ නිසා අපි ඒ ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා ඊළඟට දුනුකේ උල්ලේ ධම්මරත්න හිමි නෙවාඩා බුද්දිස් විහාර අපේ ධම්මරත්න හාමුදුරුවෝ කවුරුත් දන්නවනේ ඉතර අපි හම්බ වෙනවා ධර්ම දේශනාව මේ පින්නත අහලා තිනවා ෆ්ලොරිඩා බුද්දිස් විහාර වාසී කන්දගොල්ලේ අමිත හිමි අපේ ෆ්ලොරිඩාවේ ඉඳලා භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩලා සිටිනවා ඒ හාමුදුරුවෝ අපි ගෞරවයෙන් පිළිගන්නවා ෆ්ලොරිඩා බුද්දිස් විහාර වාසී වැල්ලගිරියේ සිරිනන්ද හිමිපාණෝ ඒ භික්ෂුන් වහන්සේලා ෆ්ලොරිඩාවෙන් දෙනමක් වැඩියා වොෂින්ටන් මහා විහාරවාසී රන්වල ඥානවාස හිමි අපි ඒ හාමුදුරුවෝ ගෞරවයෙන් පිළිගන්නවා වොෂින්ටන් බුද්දිස් විහාරේ වැඩ සිටින වොෂින්ටන් මහා විහාරවාසී අලුපොත ධම්මරතන හිමි ධම්මරතන හාමුදුරුවෝ ගිය අවුරුද්දට වැඩියා අපේ අනුර මහත්තයා ගෙදර පිරිතක් තිබුණා සර්ව රාත්‍රියේ පිරිතට සහභාගී වුණා ඒ ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පිළිගන්නවා අපේ බුරුම ඡායා බුද්දිස් මෙඩිටේෂන් භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින අශින් විසාර අන්‍ය ස්වාමීන් වහන්සේ so we welcome you greatly and thanks for coming and joining us and also most venerable Ashin Ashant Burmese monk is from the Burmese Buddhist monastery Chaya Buddhist monastery ඡාය හාමුදුරුවෝ සිංහල ටිකක් කතා කරනවා ලංකාවේ ඉඳලා තිනවා අපි ලංකාවේ හාමුදුරන්ට හරිම කරුණාවන්ත ආදරේ අපි ගියාම අපිට හොඳට සලකනවා ඒ අපේ හිතවත්කම පවතිනවා ඒ වගේම අපේ භාවනා මධ්‍යස්ථානයේ මූලික කම්මඨානාචාර්ය බුරුමේ මහසි ෂැඩෝ හාමුදුරන්ගේ ගෝලි එමනිසා ඒ ප්‍රසිද්ධ දැන් අනිත් මහසි ෂැඩෝ හාමුදුරන්ගේ ගෝල පරම්පරාව උංගා ස්වාමීන් වහන්සේලා අපත් වෙලා ඉන්නේ දැන් මේ ඡාය හාමුදුරුවෝ බොහොම විශේෂ වැදගත් හාමුදුරුවෝ ඉතින් අපි we welcome all the two monks from the Burmese temple අද විශේෂයෙන්ම මේ අවුරුද්දේ කටින පින්කම මූලිකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නුගේගොඩ සව්සිරි සමූහ ව්‍යාපාරයේ අධිපති පරලෝ සපත් පී ලොකුකොඩිකාර මහතාගේ පුතුණුවන් වන ජනක ලොකුකොඩිකාර තමයි මේ අපේ නංගිගේ දුව බැඳලා ඉන්නේ ස්වාමියා ඉතින් ජනක මහත්තයා සහ චමිලි රාමනායක ඒ දෙදෙනා තමයි කටිනේ විශේෂයෙන් කරන්න ඕනි කියලා දැන්ට අවුරුදු ගානකට ඉස්සෙල්ලා සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ පාර මේ ලංකාවේ ඉඳලා මෙහාට ආවා 6 දෙනෙක්. එතකොට අපි අපේ පද්මිනී රාමනායක අපේ අනිත් ප්‍රසන්න රාමනායක ඒ වගේම චමිලියාගේ ජූටි පුතා ඒ වගේම අපේ කවුද මෙයාගේ නම ඉසිත ලොකු කොඩිකාර ජන්මාන්තරගත වූ අපේ සවුසිරි මුදලාලිගේ බාල පුතා ඒ වගේම අපි මේ පින්කම විශේෂයෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්කමෙන් ලැබෙන ආනිසංස අවසානයේ මම පින් දෙන්නේ
දැන් අපි පළමුවෙන්ම මේ වැඩසටහන මේ පළවෙනි පියවර වශයෙන් අපේ ගරු බුද්ධ පූජාව කියන්නේ අලුපත ධම්මරතන ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා පන්සිල් බුද්ධ පූජා සාධනාදයක් පවත්වන්නේ තෙසල සාහිත්‍ය පංචශීලයේ සමාදන් වීමට කවුරුත් ශක්තිලා නමස්කාරය කියන නමෝ තස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු